අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ අභියෝගාත්මක දෙයක් ගැන. මොකද අපිට ලැබිලා තියෙන්නේ නමක් විතරයි. ෆෝමියුලා V ගුවන් තරඟ. වෙන කිසිම දෙයක් නැහැ. ඔව්. නමක් විතරක් තියාගෙන පටන් ගන්න එක ඇත්තටම අභියෝගයක් වගේම රසවත්. ඒක තමයි. ඉතින් අද අපි බලමු මේ වචන තුන ඇතුලේ ෆෝමියුලා අර V අකුර සහ ගුවන් තරඟ මොනවද සැඟවිලා තියෙන්න පුළුවන් කියලා ගැඹුරට ගිහින් බලමු නේද? අනිවාර්යයෙන්ම. අපි එනම් පටන් ගමු ගුවන් තරඟ කියන එකෙන් පොදුවේ. ඒ කියන්නේ ඉතින් ගුවන් යාන පාවිච්චි කරලා කරන වේගය, නිර්වද්‍යතාවය. ඔව්. නියමෝගේ දක්ෂතාවය නේද? ඒක තමයි ප්‍රධානම දේ. හරියටම හරි. නියුවාගේ කුසලතාවය තමයි ගොඩක් වෙලාවට ඉස්මතු වෙන්නේ. අනික මේක ත්‍රිමාන අවකාශයනේ වෙන්නේ. බිම දුවන රේස් එකකට වඩා ගොඩක් වෙනස්. හරි. එතකොට අර ෆෝමියුලා කියන කැලේ ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ෆෝමියුලා. ඒක ගොඩක් වැදගත් වචනයක් ක්‍රීඩාවලදී විශේෂයෙන්ම මෝටර රථ එහෙම නැත්නම් ගුවන් තරඟවල. ඒකෙන් කියවෙන්නේ යම්කිසි මේ නීතිමාලාවක්. ඒ වගේ වෙන්න ඇති නේද? ඔව් ඒක තමයි හොඳම උදාහරණය. ෆෝමියුලා 1 වල කාර් එකේ හැම දෙයකම වගේ නීති තියෙනවනේ එන්ජින් එක, බර, ටයර් හැම දෙයකම නේද? ඉතින් ෆෝමියුලා V ගුවන් තරඟ කියනවත් එහෙම ගුවන් යානාවලට ආදාළ මොකක් හරි නීති සෙට් එකක් යටතේ වෙන දෙයක් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. එහෙම ෆෝමියුලා එකක් තියෙන එකේ ප්‍රධාන අරමුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි අර කිව්වා වගේ තරඟකාරීත්වය සාධාරණ කරන එක. ඒ කියන්නේ කවුරු හරි එකපාරටම ලොකු වාසියක් ගන්නක නවත්තනවා. ඔව්. හැමෝම එකම නීතිවලට යටත් වෙනකොට අසාධාරණ තාක්ෂණික වාසිය අඩුයි. එතකොට නියමුවාගේ දක්ෂතාවයේ ටීම් එකේ උපාය මාර්ග වගේ දේවල් වලට තමයි වැඩි බරක් ලැබෙන්නේ. ඒ කියන්නේ තාක්ෂණය සම්පූර්ණයෙන්ම අයින් කරනව නෙවෙයි. නමුත් ඒකේ බලපෑම ටිකක් පාලනය කරනවා. හරියටම. අනික් වැදගත් දේ තමයි ආරක්ෂාව. ගුවන් තරඟ කියන්නේ ඉතින් ටිකක අවදානම් සහිතයි, වේගය වැඩි. ඔව් ඒක නම් ඇත්ත. ඉතින් නිශ්චිත නීති වලින් සමහර විට යානයේ බර, එන්ජින් බලය සීමා කිරීම, ආරක්ෂක උපාංග අනිවාර්ය කිරීම වගේ දේවල් වලින් නියමුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. හරි. ඒ වගේම අර අලුත් දේවල් හොයා ගන්න එක, ඉනෝවේෂන්. ඒකටත් බලපෑමක් තියෙනවද? ඔව් ඒක තියෙනවා. මොකද ඉංජිනේර් වණ්ඩ අභියෝගයක් වෙනවා අර නීති රාමෝ ඇතුළේ ඉඳන් පුළුවන් තරම් හොඳට perform කරන යානයක් හදන්න. ඒකත් නවෝත්පාදනයට උදව්වක්. හරි. එතකොට ෆෝමියුලා කැලේන අපිට පැහැදිලි අදහසක් එනවා. නීති තියෙනවා, සාධාරණයි, ආරක්ෂිතයි, නියමුවගේ දක්ෂතාවයට මුල් තැන දෙනවා. හරි. එහෙනම් යමු අර අනිත් එකට. අර V අකුර. මොකද්ද මේක? මට නම් එක දේවල් හිතෙනවා. ඔව් අන්න ඒක තමයි මෙතන තියෙන කුතුහලය දනවනමදී. මොකද අනික් ෆෝමියුලා තරඟවලින් මේක වෙනස් වෙන්නේ අන්නේ V අකුර නිසා වෙන්න පුළුවන්. මට හිතෙන එකක් තමයි මේක ගුවන් යාන පන්තියක්. ක්ලාස් එකක් වෙන්න බැරිද? ක්ලාස් V වගේ. අර කාර් රේස් වල වගේ. ඒක හොඳ අදහසක්. ඒක ගොඩක් දුරට වෙන්න පුළුවන් දෙයක්. ගුවන් යාන වර්ගීකරණයක්. එහෙම නැත්නම් අර රෝම ඉලක්කම V කියන්නේ 5 වුනේ. ඉතින් මේක ෆෝමියුලා නීතිමාලාවේ 5 වෙනි version එක වගේ වෙන්න බැරිද? version 5. ඒකත් ඉතින් සලකලා බලන්න පුරුවන් කාරණයක්. හැබැයි පොදුවේ ගත්තම තරංගවලදී ක්ලාස් එහෙම නැත්නම් කාණ්ඩ අනුව බෙදෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඒ නිසා අර ක්ලාස් V කියන එකේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා වගේ මට හිතෙන්නේ. එහෙම ක්ලාස් V එකක් නම් ඒක මොන වගේ ගුවන් යාන වෙන්න පුළුවන්ද? මොනවද ඒකේ විශේෂ ලක්ෂණ වෙන්නේ නැත්තේ? ඒක ඉතින් ගොඩක් දේවල් මත තීරණය වෙන්න පුළුවන්. සමහර විට එන්ජින නිශ්චිත එන්ජින් වර්ගයක් වෙන්න පුරුවන්. පිස්ටන් එන්ජින් වගේ නැත්නම් පොඩි ජෙට් එන්ජින්. එහෙම නැත්නම් එන්ජිනේ බලය සීමා කරලා තියෙන්න පුරුවන් අශ්ව බල ගානක්. එහෙම නැත්නම් යානේ බර. බරත් වැදගත් නේද? power to weight ratio එක. අනිවාර්යෙන්ම. ඒක ගොඩක් බලපානවා. පියාපත්වල දිග, ඒ කියන්නේ විං ස්පෑන් එක නැත්නම් පියාපත්වල වර්ගඵලය සීමා කරලා තියෙන්න පුරුවන්. ඒකෙන් අර හැසිරවීමේ හැකියාව එහෙම වෙනස් වෙනවා නේද? ඔව්. මැනුවබිලිටි එකට බලපානවා. යානේ සමස්ත ප්‍රමාණයට සීමා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට පාවිච්චි කරන ද්‍රව්‍යවලටත් සීමා දාලා තියෙන්න පුළුවන්. වියදම අඩු කරන්න. ඒ කියන්නේ ක්ලාස් 5 එකේ යානාවලද යම්කිසි අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට පොඩි වේගවත් ලේසියෙන් හරවන්න පුරුවන් යානා. ඔව්. ඒ වගේ දෙයක් වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆෝමියුලා තරඟවලින් උත්සාහ කරන්නේ යානාවල හැකියාවන් ලං කරලා නියමුවාගේ දක්ෂතාවය ඉස්මතු කරන්නනේ. හරි. ඒතර අනිත් කාරණේ version 5 කියන එක ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ නේද? බෑ. ඒකත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක පරණ තරඟාවලියක් වෙන්න පුළුවන්.
දැන් තින්නේ 5 වෙනි නීති සංග්‍රහය වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් තරඟයක් නම් කරද්දී ක්ලාස් එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. මට තව එකක් මතක් වුණා VA victory ජයග්‍රහණය ඒකේ V එක වෙන්න බැරිද? එහෙම නැත්නම් අර රේස් ට්‍රැක් එකේ හැඩේ V හැඩයට පාරක්. ඒක ටිකක් අමුතුයි වගේ හැබැයි ඉතින් කියන්න බෑ සමහර වෙලාවට සංකේතාත්මක නම් දානවනේ. ඒත් victory කියන එක නම් තරංග වර්ගයකට දානව අඩුයි. V හැඩේ පාරක්කුත් ගුවන් තරංගයකදී ඒක කොහොම කරන්නද නේද? ඒක ඇත්ත. ඉතින් වඩාත්ම තර්කානුකූල එක තමයි අර ක්ලාස් V කියන එක. හැබැයි ඇයි V අකුරෙම ගත්තේ කියන එකත් ප්‍රශ්නයක්. සමහර විට යානවලවල V හැඩ එන්ජින් තියනවද දන්නේ නැහැ. ඉතින් මේවා අනුමාන තමයි ඉතින්. හරි. එතකොට ෆෝමියුලා කියන්නේ නීති. V කියන්නේ යාන පන්තියක් වෙන්න පුළුවන්. දැන් අපි ගුවන් තරංග කියන එක මේකට සම්බන්ධ කරලා බලමු. ගුවන් තරංගයක් කියන එක මූලිකවම කොහොමද අමාරු වෙන්නේ? ත්‍රිමාන අවකාශයේ යන එක. කොහොම අභියෝගයක්. යානේ වේගෙන් හරවද්දි එහෙම නියමුවාට දැනෙන බර. ඇඟට දැනෙන බර වැඩි වෙනව නේද? ඔව්. තමන්ගේ බර වගේ කීප ගුණයක් දැනෙන්න පුරුවන්. ඒක දරා ගන්න හොඳ ශාරීරික යෝග්‍යතාවයක් ඕන. නැත්තම් සිහිය නැති වෙන්නත් පුරුවන්. ඒ කියන්නේ නිකම් පදවනවා විතරක් නෙවෙයි ශරීරයත් එක්ක කරන සටනක්. ඔව්. අනිත් එක තමයි අර අවකාශීය අවබෝධය. spatial awareness. තමන් ඉන්න තැන අනිත් අය ඉන්න තැන පාර. මේ ඔක්කොම එකපාර හිතා ගන්න ඕන. එමත් එක්ක යානේ පාලනය කරන එකත් අභියෝගයක්. දැන් මේ ෆෝමියුලා V නීති අර ක්ලාස් V යානා මේ අභියෝග වලට කොහොම බලපානවද? හිතමු ක්ලාස් V යානා පොඩි වේගවත් ඒවා කියලා. එතකොට G-force එක තවත් වැඩි වෙන්න පුරවන්ද? වෙන්න පුරුවම්. හැබැයි ඉතින් අර ෆෝමියුලා එකෙන් සමහර විට ඒකටත් වක්‍රාකාරව සීමා දාලා තියෙන පුරුවම්. එන්ජින් ඵලය හරි මායුගතික සැලසුම හරි සීමා කරලා. එතකොට මෙතන ප්‍රශ්නයක් එනවා. ෆෝමියුලා V එකකින් හරියටම බලන්නේ මොන වගේ නියම කුසලතාවයක්ද? නිකම්ම වේගයද? නැත්නම් හරියටම පාරේ යන්නේකද? අනිත් අයව පහු කරන යන්නේකද? සමහර විට ඔක්කොමගේ මේ එකතුවක් වෙන්නේ නැති. බොහෝ දුරට එහෙම වෙන්න ඕන. වෙන්න වැඩි ඉඩක් තියවා කියලා හිතන්න පුළුවන්. මොකද එතකොට සසඳන්න ලේසියිනේ. හරි. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා බැලුවම ෆෝමියුලා V ගුවන් තරංග කියන්නේ බොහෝ දුරට නිශ්චිත නීති ෆෝමියුලා තියෙන විශේෂ යාන පන්තිය ක්ලාස් V පාවිච්චි කරන නියමුවාගේ දක්ෂතාවය ගුවන් තරංග මණිල විධිමත් තරංගාවලියක් වෙන්න ඕන. ඔව් ඒක හොඳ සාරාංශයක්. ෆෝමියුලා එකකින් තාක්ෂණික සමබරතාවයකුයි නියමු දක්ෂතාවයට තැන දෙනකුයි වෙනවා. ගුවන් තරංග කියන එකෙන් වේගය, අභියෝගය, ත්‍රාසිය තියෙන බව තේරෙනවා. හැබැයි ඉතින් අර V එක තමයි තාමත් අභිරහස. ඒක තමයි මේ තරංග වර්ගයේ ඇත්තම අනන්‍යතාවය හෙලි කරන දේ. ඒක හරියටම මොකක්ද කියලා දැනගන්න නම් තව විස්තර ඕන. ඒ කියන්නේ නම විතරක් වුණත් ඒක ඇතුලේ ගොඩක් දේවල් ගැන හිතන්න ඉඩ තියෙනවා. දැන් අපි පොඩ්ඩක් අනාගතය ගැන කතා කරමුද? ගුවන් තාක්ෂණයේ වේගයෙන් දියුණු වෙනවනේ. ඔව් ඒක වැදගත්. මොකද ෆෝමියුලා කියන එකම බැඳිලා තියෙන්නේ දැනට තියෙන තාක්ෂණයට අදාළ නීති එක්කනේ. හිතන්නකෝ ඉස්සරහට සම්පූර්ණයෙන්ම විදුලියෙන් දුවන ගුවන් යාන આવොත්. ඉලෙක්ට්‍රික් එයාක්‍රාෆ්ට්. ඔව්. එතකොට ඒවයි ක්‍රියාකාරීත්වය, සද්දේ හැමදේම වෙනස්. එතකොට ෆෝමියුලා V නීති ඒවත් වෙනස් වෙන්න ඕනනේ. අලුත් කාණ්ඩයක් හදන්නත් වෙයි සමහරවිට. ෆෝමුලා EV වගේ. වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර කෘත්‍රිම බුද්ධිය AI. ස්වයංක්‍රීය පියාසර තාක්ෂණය. නියමුව නැතුව AI එකකින් පාලනය කරන යානය අතර රේස් එකක්. ඔව්. ඒ මොනතර නියම කුසලතාවයට මුල් තැන කියන ෆෝමියුලා සංකල්පයම මොකද්ද වෙන්නේ? ඒකත්. එතකොට තරංගයේ තියෙන්නේ AI ප්‍රෝග්‍රෑමින් වල දක්ෂතාවය අතරද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒක එතකොට ක්‍රීඩාවක්ද, තාක්ෂණික ප්‍රදර්ශනයක්ද, ආරක්ෂාව කොහොමද, සදාචාරාත්මක ප්‍රශ්නත් එනවා. අලුත් ද්‍රව්‍ය, අලුත් ඩිසයින්ස් එක්ක යාන තවත් දියුණු වෙයි. ඔව් එතකොටත් පරණ නීති වැඩකට නැති වෙන්න පුළුවන්. ඉතින් ෆෝමියුලා V වගේ තරඟවලට සිද්ධ වෙනවා එක්කෝ දිගටම නීති අප්ඩේට් කරන්න නැත්නම් යම්කිසි පරණ සම්භාව්‍ය තාක්ෂණයක් මත පදනම් වුණු තරඟයක් විදියට පවත්වාගෙන යන්න. ඉතින් නිකම්ම නමක් විතරක් තිබුණු ෆෝමියුලා V ගුවන් තරඟ ගැන හොයලා බලද්දී ඒ නම ඇතුලේ තියෙන දේවල්, ඉගෙන මතුවෙන ප්‍රශ්න, අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැනත් හිතන්න යමක් ඉතුරු වුණා. ඔව්. අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා නම් ඒ තමයි මේ ෆෝමියුලා සංකල්පය. ඒ කියන්නේ නීති වලින් පාලනය වෙන තරඟකාරීත්වයයි තාක්ෂණික දියුණුවයි අතර තියෙන අර සියුම් බැලන්ස් එක. තාක්ෂණයේ ඉස්සරහට යද්දී ෆෝමියුලා V වගේ තරඟ කොහොමද මේ බැලන්ස් එක තියාගන්නේ? නීති තද කරලා පිරිසුදු රේස් එකක් තියාගන්න බලයිද? එහෙම නැත්නම් අලුත් තාක්ෂණය අරගෙන ක්‍රීඩාම වෙනස් වෙන්න ඉඩ දෙයිද? මිනිස් දක්ෂතාවයයි
මැෂින් එකේ හැකියාවයි අතර බලතුලනය. අන්න ඒක. ඒක අනාගතයේදී කොයි පැත්තට යයිද කියන එක තමයි මේ වගේ තරංගවල ඉරණම තීරණය කරන්නේ.